හයිඩි කතාමාලාවේ 10 වන පරිච්ඡේදය ආච්චි අම්මාගේ පැමිණීම. පසුවදා සෙසමන් නිවසේ සියලු දෙනාගේ කටයුතු වූයේ නිවසට පැමිණෙන අමුත්තිය සඳහා නිවස පිළියෙල කිරීමයි. එසේ සැලකුම් ලබන්නට තරම් ඇය මේ නිවසට ඉතා වැදගත් තැනැත්තියක බව පෙනුනි. ටිනෙට් තම ගෞරවය පෙන්වීමට අලංකාර අලුත් තොප්පියක් පැළඳගත්තාය. සෙබස්තියන් නිවසේ තිබූ සියලුම පුටු වර්ග එකතු කර ඒවා සුදුසු ස්ථානවල තැබුවේ අමුත්තිය වාඩිවන ඕනෑම තැනකදී ඇයට පහසු වන පරිදි ඕනෑම ජාතියක පුටුවක් ලබාගත හැකිවන සේය. අමුත්තියගේ පැමිණීමත් සමග තමා සතුව ඇති බලතල මදකුදු අදුකර ගැනීමට නොකැමැති වූ මිස් රොටන්මෙයර් සිය බලතල පෙන්වීමට අදිටන් කරගත්තාක් මෙන් කලබලයෙන් සෑම දෙයක් ගැනම සෝදිසි කර බැලුවාය. ඉදිරි දොර අසලට වාහනය පැමිණියේය. වහාම සෙබස්තියන් සහ ටිනෙට් පහත මාලයට දිව ගියෝය. මිස් රොටන්මෙයර් ඔවුන් පසුපස ගියේ ආනුභාව සම්පන්න ලීලාවකිනි. කැඳවන තුරු කාමරයේ රැඳී සිටින්නයි හයිඩිට පවසනු ලැබිණි. එබැවින් ක්ලේරාට තම ආච්චි අම්මා හා තනි වී කතා බහ කළ හැකිය. හයිඩි තම කාමරයට වී සිටියේ අලුත පැමිණි මෙම කාන්තාවට ආමන්ත්‍රණය කළ යුතුයයි පවසන ලැබූ ආකාරයට තමාටම වචන කියා ගනිමිනි. එම වචන උච්චාරණය කිරීමේදී හයිඩිට දැනුනේ අමුත්තකි. එබැවින් මිස් රොටන්මෙයර්ට වැරදීමක් සිදුව ඇති බවත් මාතාව යන්න මුලට පැමිණිය යුතු බවත් සිතමින් හයිඩි එම වචන දෙක නැවත සැකසුවාය. දොරෙන් ඔළුව දමා ටිනෙට් සැර පරුෂ ලෙස හයිඩි ඇමතුවාය. අන්න කන්තෝරු කාමරයට කතා කරනවා. ටිනෙට් පැවසූ පරිදි හයිඩි කන්තෝරු කාමරයට ගියාය. සෙසමන් මහත්මිය හයිඩි ඇමතුවේ ඉතා මිත්‍රශීලී හඬකිනි. මෙහෙ එන්න දරුවෝ ළඟට, මට හොඳට ඔයාව බලාගන්න. ඇය අසලට ගිය හයිඩි ඉතා ප්‍රවේශමෙන් එසේම පැහැදිලිව සුබ සැන්දෑවක් මාතාව කරුණාබර යනුවෙන් සුබ පැතුවාය. ඒ මොකද්ද ඒ? මහලු කාන්තාව සිනාසුනාය. කඳුකරේදී ඔයා එහෙමද මිනිස්සුන්ට කතා කළේ? නෑ ගෙදරදි කාටවත් එහෙම කිව්වේ නැහැ. හයිඩි සංසුන්ව පිළිතුරු දුන්නාය. මෙහෙදිත් එහෙම කතා කරන්න ඕනේ නැහැ. මම ආච්චි අම්මා. අන්න එහෙමයි ඔයා මට කතා කරන්න ඕන. ඔයාට මතක නේද? ඔව් ඒක මට හොඳට පුරුදුයි. බොහොම හොඳයි. ඇගේ දෙකොපුල අතගාමින් තේරුම්ගත් ස්වරූපයෙන් සෙසමන් මහත්මිය හිස වැනුවාය. හයිඩි දෙස වඩාත් ළංව බැලූ ඇය නැවත වතාවක් හිස වැනුවේ හයිඩිගේ සංසුන් එහෙත් තිරසාර දෙනෙත්වලට රුචියෙනි. මෙම කාන්තාවගේ මුහුණේ ඇති මහත් කාරුණික පෙනුම දුටු හයිඩි වහා ඇය කෙරෙහි ආදරයෙන් බැඳුනාය. සැබවින්ම ආච්චි අම්මා පිළිබඳ සෑම දෙයක්ම හයිඩිට රැගෙන ආවේ සොම්නසකි. ලස්සන සුදු පැහැති කෙස් කලබක් ඇයට තිබුණි. ඇය පැළඳ සිටියේ පළල් රිබන් පටි දෙකක් අල්ලන ලද අලංකාර ලේස් තොප්පියකි. හැම විටම ආච්චි අම්මා වටා මෘදු සුළං රොදක් හැමුවාසේ මේ රිබන් දෙක ඇගේ තොප්පිය පිටුපස එහෙ මෙහෙ පාවිය. මෙය වඩා සිත් ඇදගන්නා දෙයක් යැයි හයිඩිට සිතුනි. ඔයාගේ නම මොකක්ද? ආච්චි අම්මා ඇසුවාය. මගේ ඇත්ත නම හයිඩි. ඒත් දැන් ඇඩල්ට් හිල් කියලා නමකුත් තියෙනවලුනේ. ඒ හින්දා ඒ නමෙන් කතා කළත් මම එනවා. ඒ මොහොතේ මිස් රොටන්මෙයර්
කාමරයට පැමිණියාය. හයිඩි ඉමහත් පටලැවිල්ලකින් යුතුව කතාව නැවැත්තුවේ ඇයට තවමත් ඇගේ මුළු නමට හුරුවීමට නොහැකි වූ බවත් ඒ නමින් මිස් රොටර්මෙයර් ඇයව ඇමතූ විට පිළිතුරු නොදෙන අවස්ථාද ඇති බව සිහිපත් වීමෙනි. මම හිතනවා ඔබ එකඟ වෙයි කියලා සෙසමන් මහත්මිය, මෙම අප්‍රියජනක ගැහැණිය පැවසුවාය. විශේෂයෙන්ම සේවකයන්ට ලැජ්ජාවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් නමකින් කතා කරන එක වඩා හොඳයිනේ. මගේ හොඳ රොටන්මෙයර්, සෙසමන් මහත්මිය පිළිතුරු දුන්නාය. මෙයාට කියන්නේ හයිඩි කියලා නම් ඒ නම එයාටත් පුරුදු වෙලා නම් මමත් ඒ නමින්ම තමයි එයාට කතා කරන්නේ. ඇගේ පෙළපත් නාමයෙන් පමණක් ඇයව අමතනු ලැබීම මිස් රොටන්මෙයර් බෙහෙවින්ම අකමැති කරුණකි. නමුත් මේ මහලු කාන්තාව සම්බන්ධයෙන් නම් ඒ පිළිබඳව ඉවසා ගැනීමට මිස් රොටන්මෙයර්ට සිදුවිය. සෙසමන් මහත්මයාගේ තීරණයක් කිසිවෙකුට වෙනස් කළ නොහැකි දෙයකි. හැරත් සෙසමන් මහත්මිය තවමත් ක්‍රියාශීලීය. එසේම නිවසේ සිදුවන සෑම දෙයක්ම ඇය දැන සිටියාය. පසුදින දහවල් කාලයේදී සිරිත් පරිදි ක්ලේරා විවේක ගැනීමට ගියාය. ඇගේ ආච්චි අම්මාද ක්ලේරා අසල ඇඳි පුටුවක වාඩි වූයේ කෙටි නින්දක් සඳහාය. නින්දෙන් අවදි වී වඩා ප්‍රබෝධමත් ස්වභාවයකින් යුතුව ඇය කෑම කාමරයට ගියේ නිවසේ පාලිකාව හමුවීමේ අදහසිනි. නමුත් කාමරේ කිසිවක් නොවුණේ. එයත් ටිකක් නිදාගන්න යන්න ඇති සෙසමන් මහත්මිය සිතුවාය. අනතුරුව මිස් රොටන්මෙයර්ගේ නිදන කාමරයට ගිය ඇය තදින් දොරට තට්ටු කළාය. මොහොතකට පසු දොර හැරුණු අතර මිස් රොටන්මෙයර් අමුත්තාගේ දසුනින් මදක් විස්මයට පත් වූ බවක් පෙනුනි. මට දැනගන්න ඕන හවස් වරුවේ හයිඩි කොහෙද ඉන්නේ කියලා. එයා මොනවද මේ වෙලාවේ කරන්නේ? සෙසමන් මහත්මිය විමසුවාය. එයා කාමරයට වෙලා වාඩි වෙලා ඉන්නවා ඇති. මිස් රොටන්මෙයර් පිළිතුරු දුන්නාය. පොඩ්ඩක් හරි ඕනකමක් තියෙනවා නම් එයාට මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් කරන්න පුළුවන්. ඒත් ඒ වෙනුවට එයා කරන්නේ කාමරයට වෙලා එක එක සැලසුම් හදන එක. ඒ විතරක් නෙමෙයි, ඒවා මෙහි ක්‍රියාත්මක කරන්නත් යනවා. ඇත්තටම ඒ මොනවද කියලා මට විනීත සමාජයක කියන්නත් බැරි තරම්. මටත් තනියම ඔය වගේ කාමරයක ඉන්න වුණොත් මාත් කරන්නේ ඒක තමයි. එහෙමනම් ඔයාට මගේ අදහසුත් විනීත සමාජයක සඳහන් කරන්න බැරි වෙයි. යන්න ගිහින් එයාව මගේ කාමරයට එක්ක එන්න. මං ගෙනාව පොත් කීපයක් එයාට දෙන්න ඕනේ. පොත් තම දෑත එකට මිරිකා ගනිමින් මිස් රොටන්මෙයර් පැවසුවාය. එයාට පොත්වලින් ඇති වැඩක් නැහැ. මෙහි හිටපු මේ කාලෙට එයාට තාම බැරි වුණා අඩුම තරමේ හෝඩියවත් ඉගෙන ගන්න. එයාට උගන්වන්න අමාරුයි. උෂර් මහත්තයා ඔබට කියයි. සාන්තුවරයෙක් වගේ ඉවසීමක් එයාට නැත්නම් මේ කෙල්ල අතෑරලා දාලා ගොඩක් කල්. ඒක හරි පුදුමයිනේ. ඒ ළමයා මෝඩයෙක් නෙමෙයි. ඒකට කමක් නැහැ. ගිහින් එයාව එක්කගෙන එන්න. අඩුම තරමේ එයාට පින්තූරවත් බලන්න පුළුවන්නේ. මිස් රොටන්මෙයර්ට තවත් යමක් කීමට අවශ්‍යව තිබුණේ. නමුත් සෙසමන් මහත්මිය ආපසු හැරී ඇයගේ කාමරයට නික්ම ගියාය. හයිඩි ඉගෙන ගැනීමට මෙතරම් පසුබට බවක් දක්වන්නේ ඇයිද යන්න සෙසමන් මහත්මියට පුදුමයකි. කෙසේ හෝ එයට හේතුව සොයා ගැනීමට ඇය හිතාගත්තාය. උෂර් මහතාගෙන් මේ පිළිබඳව විමසීමට ඇය බලාපොරොත්තු නොවූවාය. උෂර් මහතා හොඳ පුද්ගලයෙකු බව ඇය දැන සිටියාය. නමුත් ඔහු හමු වූ විට කාරුණිකව සුබ පතනවා හැරෙන්නට
ඔහු හා කතා බහ කිරීමට ඇය නොරැදුනාය. ඒ ඔහුගේ සාටෝප කතා බහ ඉවසා සිටීම ඇයට අපහසු වූ බැවිනි. හයිඩි ඉක්මනින්ම ආච්චි අම්මා සොයාගෙන ආවාය. තමාට බැලීමට ලස්සන ලොකු පින්තූර පොත් ලැබීම පිළිබඳව හයිඩි බොහෝසේ සතුටු වූවාය. නමුත් පින්තූර බලමින් සිටින අතර හිටි හැටියේ ඇය කෑගසා කඳුළු පුරවා ගත්තාය. හයිඩි කනස්සල්ලට පත් කළ මේ පින්තූරය කුමක්දැයි සෙසමන් මහත්මිය පිරික්සා බැලුවාය. එහි දිස්වූයේ සතුන් රාශියක් තන කමින් සිටි හරිත වර්ණ මිටියාවතකි. සතුන් බලාගන්නා එඬේරා දිගු කෙවිතකට බර වී හුන්නේය. මුළු මිටියාවතම රන්වන් හිරු රැසින් නහවමින් හිරු බැස යමින් තිබුණි. සෙසමන් මහත්මිය හයිඩිගේ අත පිරිමැද්දාය. අනතුරුව ඉතා කාරුණික හඬකින් මෙසේ පැවසුවාය. එන්න දරුවෝ, නාඩ ඉන්න. ඔයාට මොනවද මතක් වුණේ? මේ පොතේ ලස්සන කතන්දරයක් තියෙනවා. හවසට මම ඒක කියලා දෙන්නම්කෝ. මේකේ එකක් නෙමෙයි, ලස්සන කතන්දර ගොඩක් තියෙනවා. දැන් ඉතින් ඔය කඳුළු පිහිදා ගන්න. එන්න අපි පොඩ්ඩක් කතා කරමු. දැන් මට ඔයාව හොඳට පේන තැනකින් හරි මෙතනින් වාඩි වෙන්න. හයිඩි හැඬීම නැවැත්වුවේ ටික වේලාවකට පසුය. සෙසමන් මහත්මිය හයිඩි සැනසෙනතුරු මද වේලාවක් ඇයට තනි වී හිඳින්නට ඉඩ හැරියාය. හයිඩි සංසුන් වූ පසු මහලු කාන්තාව මෙසේ පැවසුවාය. දැන් හරි. අපිට ටික වෙලාවක් කතා කරන්න පුළුවන්. ඉතින් දරුවෝ, ඉස්සර වෙලාම මට කියන්න බලන්න ඔයාගේ පාඩම් ගැන. මොනවද ඔයා දැන් ඉගෙනගෙන තියෙන්නේ? මොකවත් නැහැ. සුසුමක් පිට කරමින් හයිඩි පැවසුවාය. මම දන්නවා මට බෑ කියලා. ඒ මොකක්ද ඒ? ඇයි ඔයා හිතන්නේ නැත්තේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් කියලා? කියවන්න. ඒක හරි අමාරු වැඩක්. පීටර් තමයි කිව්වේ එයා ගොඩක් මහන්සි වුණා. ඒ වුණාට එයාට ඉගෙන ගන්න බැරි වුණා. එහෙනම් එයා මහ පුදුම ළමයෙක්. ඔය පීටර් කියපු දේවල් ගණන් ගන්න එපා. ඔයා මහන්සි වෙන්න ඕන. මම හිතන්නේ ඔයා උෂර් මහත්මයාගේ පාඩම හොඳට අහගෙන හිටියේ නැහැ කියලා. ඒකෙන් වැඩක් නැහැ. හයිඩි බලාපොරොත්තු රහිත ස්වරයකින් පැවසුවාය. දැන් මම කියන දේ අහන්න හයිඩි. ඔයා පීටර් කියන දේ හිතේ තියාගෙන ඉන්නකම් ඔයාට කියවන්න, ඉගෙන ගන්න නම් බැරි වෙයි. දැන් ඔයා මම කියන දේ විශ්වාස කරන්න ඕනේ. එතකොට ඔයාට ඉක්මනට කියවන්න, ඉගෙන ගන්න පුළුවන් වෙයි. ගොඩක් ළමයි කරනවා වගේ. ඉතින් ඔයාට කියවන්න පුළුවන් උණු ගමන්ම අර මිටියාවතක ඉන්න එඬේරගේ පින්තූරයේ තියෙන පොත මම ඔයාට තියාගන්නම දෙනවා. එතකොට තනියම ඒ කතාව කියවලා ඔයාට පුළුවන් ඒ එඬේරයි එයාගේ සත්තුන්ටයි මොකද උනේ කියලා දැනගන්න. ඔයා ඒකට කැමති නේද? දැස් දල්වාගෙන හයිඩි ඉතා ආසාවෙන් ඇහුම්කන් දුන්නාය. අනතුරුව ඇය මෙසේ පැවසුවේ සුසුමක් හෙළමිනි. මට මේ දැන්ම කියවන්න පුළුවන් වෙනවනම් කොච්චර හොඳද? ඔයාට වැඩි කලක් යන්න ඉස්සර වෙලා පුළුවන් වේවි. මම ඒක හොඳටම දන්නවා. ආච්චි අම්මා පැවසුවාය. දැන් අපි යමු ප්ලේර බලන්න. ඔය පොත් ගන්නකෝ. ඔවුන් කන්තෝරු කාමරයේ වෙත ගියේ අත් අල්ලාගෙනය. ගෙදර යාමට තැත් කිරීමෙන් පසු මිස් රොටන් මෙයර්ගෙන් දොස් අසන ලද දිනේ සිට හයිඩි තුල ඇති වූයේ මහත් වෙනසකි. ඩෙටි කියා තිබූ දේ වැරදි බවත්, තමාට අවශ්‍ය පරිදි ගෙදර යාමට නොහැකි බවත්, දිගු කාලයක් ඇතැම් විට සදහටම වුවද තමාට ෆ්‍රෑන්ක්ෆර්ට් වල ඉන්නට සිදුවේවියයි හයිඩි අවබෝධ කර ගත්තාය.
ගෙදර යාමට අවශ්‍යයයි පැවසුවහොත් තමා කළගුණ නොදත් කෙල්ලක ලෙසින් සිතාවියයිද හයිඩි කල්පනා කළාය. ක්ලේරා සහ ආච්චි අම්මාද තමාට ගෙදර යාමට අවශ්‍ය බව දැනගතහොත් එසේම සිතනු ඇති බවට හයිඩි විශ්වාස කළාය. එබැවින් ඒ බව හයිඩි කිසිවෙකුටවත් නොකීවාය. නමුත් හයිඩි ගත කළේ වේදනාවෙන් පිරුණු දුක්බර දිවියකි. ඇගේ කෑම රුචිය අඩු විය. දින කීපයක් ගතවත්ම ඇය වෙතින් දිස්සූයේ සුදුමෙලි පැහැයකි. හයිඩි රෑ නිදි නොමැතිව පැය ගණන් තම නිවස ගැනත් කඳු ගැනත් කල්පනා කළාය. අවසානයේ නින්දට ගිය විටදීද ඇය දුටුවේ තම නිවස පිළිබඳ විචිත්‍ර සිහිනයි. සිහින දකිමින් සිටි හයිඩි උදෑසන අවදි වූයේ සතුටින් අට්ටාලයෙන් බැස යාමේ අපේක්ෂාවෙනි. නමුත් නැවතත් ඇයට හමු වූයේ තම නිවසින් ඉතා දුර බැහැර වූ ෆ්‍රෑන්ක්ෆර්ට්හි ඒ විශාල ඇඳේ තවමත් තමුන් සිටිනා බවයි. බලාපොරොත්තු කඩවීමේ වේදනාව දරාගත නොහැකිව උදෑසන අවදිවන හයිඩි හඬන්නට වූවාය. නමුත් කොට්ටයට මුහුණ ඔබාගෙන හඬන ඇගේ හඬ කිසිවෙකුට නෑසිනි. ආච්චි අම්මා හයිඩිගේ නොසතුට හඳුනා ගත්තාය. නමුත් ඇය කිසිත් නොපැවසුවේ ටික දිනකින් එය පහව යනු ඇතැයි සිතූ සෙයිනි. නමුත් එහි කිසිදු වෙනසක් ඇයට දක්නට නොලැබුණි. එසේම කීප දවසකම උදෑසන හයිඩිගේ සිඟිති මුහුණේ වියලී තිබුණු කඳුළු පාරවල් සෙසමන් මහත්මිය දුටුවාය. තම කාමරයට හයිඩි කැඳ වූ සෙසමන් මහත්මිය මෙතරම් කනගාටුවෙන් සිටීමට හේතුව විමසුවාය. ඇත්ත පැවසුවහොත් ආච්චි අම්මා අමනාප වෙතැයි හයිඩි සිතුවාය. ඒක මට කියන්න බැහැ. හයිඩි පිළිතුරු දුන්නාය. බැහැ? එහෙනම් මේක ක්ලේරට කියන්න පුළුවන්ද? අනේ මට බැහැ. ඒක කාටවත්ම කියන්න මට බැහැ. හයිඩි ඉතා කනගාටුවෙන් පැවසුවාය. මහලු කාන්තාව තුළ හයිඩි පිළිබඳ ඇති වූයේ වේදනාබර හැඟීමකි. මම කියන දේ අහන්න. ඇය කීවාය. අපි කරදරයක වැටුණහම ඒ වගේම ඒ ගැන වෙන කායෙක්වත් කියන්න බැරි වුණ වෙලාවට අපිට ඒ ගැන කියන්න පුළුවන් දෙවියන් වහන්සේට. අපි දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලුවොත් උන්වහන්සේ අපිට උදව් කරනවා. ඔයාට තේරුණාද? හැම රැකම ඔයා දෙවියන් වහන්සේට යාඥා කරන්න ඕනේ. ඒ වගේම ඔයාට ලබා දීලා තියෙන හැම හොඳ දෙයක් සඳහාම දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. ඔයා කරදර වලින් ආරක්ෂා කරන්න කියලා කියන්න ඕනේ. මම කවදාවත් එහෙම කරලා නැහැ. අපෝ ඇයි ඔයාට යාඥා කරන්න උගන්වලා නැද්ද හයිඩි? ඔයා දන්නේ නැද්ද කොහොමද ඒක කරන්න කියලා? මම මගේ ආච්චි අම්මත් එක්ක යාඥා කරලා තියෙනවා. ඒ ගොඩක් ඉස්සර. දැන් මට මතක නැහැ. ඔයා කනගාටුවෙන් ඉන්නකොට ඔයාට උදව්වට කවුරුවත්ම නැත්නම් මොනතරම් සහනයක්ද බලන්න දෙවියන්ට කියන එක. දෙවියෝ හැම වෙලේම අපි සතුටින් තියන්න මොකක් හරි ක්‍රමයක් යොදනවා. හයිඩිගේ දෙනෙත් බැබළුනේය. මම එයාට හැම දෙයක්ම කියන්නද? හැම දෙයක්ම. හයිඩි ඇසුවාය. ඔව් හැම දෙයක්ම කියන්න. හයිඩි තම අත කාන්තාව වෙතින් මුදවා ගත්තාය. දැන් මම යන්නද? ඇය පැවසුවාය. හා යන්න දරුවෝ. හයිඩි වහාම දිව ගියේ තම කාමරයටය. ස්ටූලයේ වාඩි වූ ඇය දෑත් එක් කරගෙන තම හිතේ තෙරපී ඇති සියලුම දෑ පවසමින් තමාට තම සීයා වෙත ආපසු යාමට උදව් කරන්නයි ඉල්ලා සිටියාය. සතියකට පමණ පසු උෂර් මහතා සෙසමන් මහත්මියට පණිවිඩයක් එවා තිබුණි. ඒ ඔහුට ඉතා වැදගත් කාරණාවකට
ඇයව මුණ ගැසීමට අවශ්‍ය බවයි. සෙසමන් මහත්මියගේ කාමරයට පැමිණෙන්නයි උෂර් මහතාට ආරාධනා ලැබුණි. සෙසමන් මහත්මිය ඔහු සුපුරුදු සුහදතාවයෙන් යුතුව පිළිගත්තාය. එන්න ඇවිත් වාඩි වෙන්න උෂර් මහත්මයා. ඇය පැවසුවාය. ඔබ පැමිණීම ගැන සතුටු වෙනවා. ඔබට මා සමග කතා කරන්න අවශ්‍ය මොකක් ගැනද? ඒක පැමිණිල්ලක් එහෙම නෙවෙයිනේ නේද? නැතුව විතරක් නෙමෙයි මැඩම්. ඔහු පිළිතුරු දුන්නේය. මම බොහෝම කාලෙක ඉඳලා අත්හැරලා දාලා තිබුණු දෙයක් ඉෂ්ට වෙන්නයි යන්නේ. මම හිතන්නේ ඒ ගැන දන්න කිසිම කෙනෙක් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් ඒ වෙන්න බැරි දේ දැන් සිද්ධ වෙගෙන යන්නේ. ඔබ මට කියන්නේ අන්තිමේදී පුංචි හයිඩි කියවන්න ඉගෙන ගත්තා කියන එකද? සෙසමන් මහත්මිය විමසුවාය. තරුණ ගුරුවරයාගේ දැස් පුළුල් විය. ඇයි ඔය තරම් සුළුවෙන් ඒ ගැන කතා කරන්නේ මැඩම්? ඒක හරිම පුදුමයක්. මේ වෙනකම් මම මොනතරම් උත්සාහ කරත් එයාට අකුරු ටිකවත් ඉගෙන ගන්න බැරි වුණා. අන්තිමේදී අකමැත්තෙන් වුණත් මම තීරණය කරා එයාට ඕන විදියකට ඉගෙන ගන්න එයාටම ඉඩ හරින්න. මගේ උදව්ව පොඩ්ඩක්වත් නැතිව දැන් එයා මම හිතුවේවත් නැති විදියට ඉගෙනගෙන තියෙනවා. ඒ වගේම ඉගෙනීම ආරම්භ කරන බොහොමයක් ළමයින්ට වඩා එයා ඉදිරියෙන් ඉන්නවා. නිවැරදිව කියවනවා. මේක නම් හරිම පුදුමයක්. මේ ජීවිතේ පුදුම සහගත දේවල් කොච්චර තියෙනවද? සෙසමන් මහත්මිය ඉතා සතුටින් පිළිතුරු දුන්නාය. මේ පාර අලුත් ආශාවක් ඇති වෙලා වගේ ඉගෙන ගන්න. කොහොම වුණත් ළමය ඔය තරම් දුරක්වත් ආයක ගැන අපි ස්තුතිවන්ත වෙමු. ඒ වගේම එයා තවත් දියුණු වේවි කියලා අපි බලාපොරොත්තු වෙමු. අනතුරුව ඇය ගුරුවරයා සමග දොර අසලට පැමිණියාය. උෂර් මහත්මයා පහත මාලයට ගිය පසු තමාම මේ සුබ ආරංචිය සියසින් දැක බලා ගැනීමේ ආශාවෙන් සෙසමන් මහත්මිය ඉක්මනින් කන්තෝරු කාමරයට ගියාය. තමා වෙත විවෘත වී ඇති අලුත් ලෝකය පිළිබඳව තරමක් විමතියකින් මෙන් හයිඩි ක්ලේරාට ඇසෙනසේ ශබ්ද නගා කියවමින් සිටියාය. පිටු අතර ඇති කළු පැහැ අකුරු විවිධ මිනිසුන් හා සතුන් පිළිබඳ කතා බවට පත්වීම හයිඩි නොදත් අලුත් ලෝකයක් වෙත විවෘත වීමකි. එදින රෑ කෑමට ගිය විට ලොකු පින්තූර පොත තමා අසල තබා ඇති බව හයිඩි දුටුවාය. ආච්චි අම්මා දෙස ඇය බැලුවේ ප්‍රීතියෙන් දිදුලන නෙත්වලිනි. ආච්චි අම්මා හිස වනා හයිඩිට මෙසේ පැවසුවාය. දැන් මේ පොත ඔයාගේ. හැමදාම මේක මගේද? මගේ ගෙදර ගියහමත් මේක මගේද? සතුටින් කොපුල් රතු කරගනිමින් හයිඩි විමසුවාය. ඔව්, අපි හෙට ඔය පොත කියවන්න පටන් ගනිමු. හයිඩි, ඔයා ගෙදර යන්න එහෙම නෑ නේද ඔන්න? ගොඩක් කාලෙකට ඔයාට යන්න දෙන්න බැහැ. ක්ලේරා පැවසුවාය. ආච්චි අම්මා ඉක්මනට යන්න යයි. එතකොට හැමදාටම මට ඔයා එක්ක ඉන්න ඕනේ. නින්දට යාමට පෙර හයිඩි තම ලස්සන පොත පෙරලා බැලුවාය. ඉන්පසු ඇගේ සතුට ඌයේ කියවීමයි. ඇතැම් සැබෑ සමයන්හි ආච්චි අම්මා මෙසේ පැවසුවාය. ඔන්න දැන් හයිඩි අපිට ඇහෙන්න කියවන්න ඕනේ. මෙය හයිඩිගේ ආඩම්බරයට හේතු වූවාය. හයිඩි වඩා හොඳින් අවබෝධ කරගත්තේ කතන්දර ශබ්ද නගා කියවන විටදීය. පැහැදිලි කිරීම අවශ්‍ය වූ විට ආච්චි අම්මා එය නොපැකිලිව ඉටු කළාය. පළමුව බලන විටදී හයිඩිගේ දෑසට කඳුළුගෙන ආ එඩේර සිටින පින්තූරය ඇති කතන්දරයට හයිඩි වඩාත් ප්‍රිය කළාය. ඇය එම කතාව නැවත නැවතත් කියෙව්වාය. කඳුකරේදී හයිඩීත් පීටරුත් කලාසේම පින්තූරයේ සිටින කොල්ලාද හිරු රැසින් නැහැවී ගිය එම මිටියාවතේ
සතුටින් තම පියාගේ එළුවන් සහ බැටළුවන් බලා ගනිමින් සිටින බව හයිඩි දැනගත්තාය. එහෙත් පින්තූරය වූයේ සිය නිවස අත්හැර වෙනත් රටක අමුත්තෙකුගේ ඌරන් බලා ගැනීමට ඔහුට සිදුව ඇති ආකාරයයි. ඔහු සිටි එම ප්‍රදේශය අලු පැහැ මීදුමෙන් වැසුණු හිරු දීප්තිමත්ව නොපායන එකකි. කොළු ගැටයා කෙට්ටුවට සුදු මෙලි වී සිටියේය. ඒ ඔහුට කෑමට ලැබුණේ ඉඳුල් නිසාය. දුගී දුප්පත්කමින් වැරහැලි පොරවාගත් නැවත තමා වෙත පැමිණි තම පුත්‍රයා පිළිගැනීමට දෑත් විදහාගෙන සතුටින් දිව යන පියෙකුගේ පින්තූරයක් අවසානයේ විය. බැලීමට පින්තූර හා කියවීමට කතා රැසක්ද ලැබුණු ආච්චි අම්මා පැමිණි කාලය සතුටින් නමුත් ඉතා වේගයෙන් ගෙවී ගියේය. එහෙනම් ඊළඟ පරිච්ඡේදයෙන් හමු වෙමු. සතුටින් ඉන්න.